මේ පොඩ්ඩ විතරයි මේ උඩට පේන්නේ. තියෙන්නේ තැම්බිල හොඳටම ඇති. අපි මේක බා ගන්නවා. Hello guys. අද අපි යන්නේ කඩොල් මට්ටි ගන්න. මේ දිස්සයි. අනිවාර්යෙන්ම අද කඩොල් මට්ටි අරගෙන සුපිරියට හදලා රස බලන්න එන්න. අනිවාර්යෙන්. අපි බලමු මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. කඩොල් මට්ටි ගන්න තමයි යන්නේ. ඔය කඩොල් මට්ටි ගන්න කරතන ඉස්පස් උඩන්න මේ ගෑන ගේමක් දෙන්නවා. ඒ වගේ තමයි පට්ට වටිනවා. පට්ටම රහයි. අද අපි කියලා බලමු. මට්ටි ටික අරගෙන හදලා අපිට බලන්න කොහොමද කියලා බලමු. අර පේන කැලේට තමයි අපි යන්නේ. ඔය කැලේට තමයි විටිකන්දි කියලා කියන්නේ. ඔන්න අපි වෙඩි කන්දට. අපිට අවුන කඩොල් මට්ටියක්. මෙන්න ඉන්න කඩොල් මට්ටි. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔය පොඩ්ඩක් උඩට ඉස්සලා තියෙනවා. දෙන්නෙක් ඉන්නවා. මෙන්න ඉන්න කඩොල් මට්ටි. අනිත් මට්ටින්ට වඩා මේ මට්ටි ප්‍රමාණයෙන් සයිස් ටිකක්. චූටියා. ලේසි නෑ ගන්න. ඒ කැල ඇතුලේ රිංගන් මඩේ එරීගෙන ගන්න ඕන. එනේ ගේමක් දෙන්න ඕන මේව ගන්න. පේනවනේ කැල උඩින් යන්නේ. සෞබාර ඒක ඉන්නවා ඉරදලා ඉන්නේ උඩක් ගියා ඉන්නවා මේකෙන් දිනවලු ඉරදලාලු ඉන්නේ සම්පත ගන්න බැලු වතුර අඩු වෙනවා පෙන්න ගැටි පේනවනේ මඩ කාගෙන ගන්න විදිය මතෝ මුට්ටියෙන් බාය ගන්නවම
මෙන්න විනාඩි 5ක්වත් 10ක්වත් ගියේ නැහැ. මෙතන ඉන්නවා. කඩොල් මත්. ඉතින් අද කොහොමද මුක්කින් එකක් ගන්න පුළුවන් අද. එකක් කොහොමද අරන් තමයි යන්නේ. කඩොල් මට්ටි ගන්න ඕනේ ස්පෙනීම හොඳටම තියෙන්න ඕන. මොකද එන චුට්ටයි යාරේ පේන්නේ උඩට පන්තු වෙලා. මේ ඉන්නේ දිනසේ තායගේ මේ නෝ මේ ඉන්නවා මෙතන එකේ මේ ඉන්නේ මුල ගාව මේ ඉන්නේ දැක්කද මේ පොඩ්ඩ විතරයි මේ උඩට පේන්නේ. දිනසේ මෙතනින් ගියේ දැක්කේ නෑ. ඒක වන්න අමාරු ඒක. ආදේශේ පේන්නේ නෑ නේද පොඩ්ඩනේ පේන්නේ. black clams. ඒ බලාගෙන දිනසේ එතමනේ ඉතින් පැත්තට ඉස්සරහට යනවා. තුන්දෙනෙක් ඉඳලානේ බා. පස්තර පිටියක So, como size බලවන් උතන තවත් ඇදී විකිසා. හරියට බලවන් ඉන්න පොඩ්ඩයි පේන්නේ බංගේ. ලොකුන්ගේ විතරයි ටිකක් සාමාන්‍ය පේන්නේ. මේ ඉන්නේ කඩොල් මට්ටි. මේ නේද තියෙන තව එක්ක. තුනක්. මෙන්න මතක් කරගන්න. යා. Min kontrak ini keterangan ya. Size එක. ලොකුයි. ඒ තව ලොකු size එක. ආයි අදන හොද්දක් කන්න පුළුවන් නේ හොඳ. Ay supili mati otak kayak gitu. ඔව් වටේම දින එක තැන එකෙක් කවුරුත් කායි තුන් හතරෙක් කොහොමද අල්ලගන්න පුළුවන්. මේ තරම් අපි ගන්නෑ කෑමට පොඩි සයිස් එකේ. කොහොමද බාණ්ඩ ටික එක තැනක ගත්තේ. Code. අර දෙකින්නේ මොනවද? නරලා මුට්ටිය පිරෙන්න ගන්නවා කියලා ආවේ. තා පොඩ්ඩයි මුට්ටිය පිරෙන්න. Bapak. දේසේ මොනා කියන්නේ දෙන්නේ. දැන් හොඳට මහත්තුවගේ
ඩැමේජ් වෙලා තියෙන්නේ. අවුලක් නැහැ කොහමද ගේම ගන්නවා. බාර ගේමක් දෙන්න ඕනේ ගන්න. අර ලේසි නෑ. අවුලු දිනවා කියන තමයි රස. මෙතන බලමු. සුබෝසම්. මුතල කඩදානම වයින්ද? ඉතින් අපිට ඇතිනේ වෙන්නේ ගත්ත ටික. දැන් අපිට ටික අපිට දැන් සෑහීමකටපත් වෙන්න පුළුවන්. මොකද අපි දැන් ඉන්නේ වෙඩිකන්දේ දූපතේ. අපිට කැමරා ගන්න දැනට මේ ටික ඇති. දැන් ගේමක් දීලා මේක ගත්තේ. අපි මේක හදලා මේක ලහ බලන්න යන්නේ. එන්න තියෙනවද ගත්තේ මට්ටි ටික. දැන් මේ ටික අපි දහදාගෙන කන්න තමයි යන්නේ. මේක තවත් රස වැඩි කරගන්න ඔයිස්ටර් ටිකුත් අපි මේකට දාන්න යන්නේ. මරු බාණ්ඩ ටික කවුනා තියෙන ඔයිස්ටර් කාවත් ඔය අපි ගත් තුනක් හොයාගමුද? ඔය තියෙන්නේ. ඒක යයි යද්දි ගියමු. කොල්ද ගන්නද? දාපන්. අරන් දාව. අපි මට්ටි දම්බද්දි වතුර ගොඩක් තියාගන්න නැහැ. ගොඩක් දාන්න නැහැ මේ කටු ඇතුලේ වතුර තියන් ඉන්නේ මෙයාලා. ඔක පරිලිද්දි වහලා ගින්න. අර පීනම් පුදුම වහලා ගින්න. ඇති. යාළුවනේ අපි ඉන්නේ මේ වෙඩිකන්ද දූපතේ. අපේ සෙට් එක දැන් මත් ටික තම්බලා ඒක රසර පොඩ්ඩක් හදලා කරලා ගන්න තමයි යන්නේ. ඒක තමයි වෙඩිකන්ද දූපතේ කියන්නේ. මේකේ කලින් ෆැමිලි එකක් ජීවත් වුණා. දැන් නම් ඒ කට්ටිය කපෑලා ගිහිල්ලා ඉන්නේ ඒක කවුරුත් නැහැ. රසර දූපතක්. ඒක හදලා අපි බලමු. දැන් මේක ටික තැම්බෙනකන් අපි වහලා තියමු. දැන් නම් මේක කට ඇරලා තියෙන්නේ තැම්බිලා හොඳටම ඇති. ඉතින් අපි මේක බා ගන්නවා.
දැන් දැන් යාළුවනේ 3-5 ටික හොඳට පදමට තැම්බීගෙන තියෙන්නේ. දැන් අපි මේක දාලා එන්න තියෙනවා අපි අදාගත්ත මට්ටි ටික. දැන් මේක බලමු අපි රහ කොහමද කියලා. දැන් දිනසේ මට්ටි කියලා අපි කාලා බලමු. ආලා බලලා කොහමද කියන්නේ රහ කොහමද කියලා. කොහොමද රහ? ඉස්සේ කාලා බලන්න කොහමද රස කියන්න කියලා. වචන නෑ. කියලා වැඩක් නෑ. සුපිරිනේ. ඊවට තියෙනවා සුපිරිනවා. කුප්පියටම තියෙනවා. යාළුවනේ මේ මත්ති කියන එක සෑහෙන මිලෙන් අධිකයි අපිට මෙහෙම ලැබුණට සාමාන්‍ය හොටෙල් වල මේකක් රුපියල් 500ක් 600ක් රුපියල් 1000කටත් යන අවස්ථාවක් තියෙනවා ගෙස්ට්ලට. ඒකට මේක වටිනවා හයි ප්‍රෝටීන්. ෂෙස්. නැත්නම් අවුන ලෝන් කිය.